ළමයි මේ අර fx වගුව කියලා දෙනවා දුවයි. අන්න fx වගුව වගේ කියනවනේ. fx වගුව වෙනුයි fd වගුව වෙනුයි වැඩේ කියලා දෙන්නේ. හරිද? එතකොට මුලින් මේ කියන්නේ fx ක්‍රම. fx ක්‍රමය කියන්නේ අර කෑලි හතරේ වගුවෙන් ගහන කියවලු. හරිද? ඔයාලා කෑලි හතරෙන් ගහනකොට මේ හතර ලියා ගන්න. පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයේ සංකයාතය මේකට කියන්නේ fx කියලා. ඔය fx කියලා එකක් තියෙනවා. ඔය ඉන්නේ මෙහෙම. පන්ති ප්‍රාන්තරයට නම් සංකේත නැහැ. මධ්‍යගයට කියනවා x. සංකයාතයට අකුරක් තියෙනවා f. මේ ඩබල ගුණ කරලා තමයි මෙතනට ළමයි ගාන දෙන්නේ දිගාතරනේ නේ. ඒ දිගාතට තියෙන ගාන මේ අතට. මේ අතට ලියා ගන්න ඕනේ. හරිද? එතකොට පන්ති ප්‍රාන්තර කියලා කියන්නේ ජෝඩුවක් තියෙනවා. දැන් මේ මං කිය දෙන ගානේ තියෙන 40 50 50 60 60 70 කියලා තියෙනවා. ඒක කියවන්නේ. ඒක මොකද ලියා ගන්න. මෙතන ලියන්න 40 50 50 60 60 70 70 80 80 90 90 100 90 ඔන්න ඔහොම ගහගන්න. හරිද? ඔහොම ගහලා f තීරුවට පුරවන්නේ මේ කියන සංඛ්‍යාතයට දීලා තියෙන ටික. හරි? ඒ කියන්නේ තනි ඉලක්කමක් දීලා තියෙන්නේ. ඒක තමයි සංඛ්‍යාත කියන්නේ. දැන් තනි ඉලක්කවල තියෙන්නේ 1 6 12 5 4 2 ඔහොම ලියලා ගන්න. හරිද? ලියාගෙන මේක මෙන්න මේක ඇලි දෙක පුරවන මේක නිකම්ම හදාගන්න පුළුවන් චූටි වැඩක් තියෙනවා. එතකොට මුලින් කරන්නේ මේ ලියාගත්ත එකේ මධ්‍යගයේ තීරුව හොයන්න ඕන. ඔයාලට මේක ඉමේජ් එකේ තේරෙනවද? සාමාන්‍ය සරල දෙයක් හරි. මේ කියලා දෙන්නේ මේ එකතු කිරීම ගොඩ කිරීම පාවිච්චි කරලා කොහොමද ලකුණු ගන්න කියලා. සාමාන්‍ය මේ ලකුණු මේ වගුව විතර නිකන් ගහලා තිබුණා 4ක් 5ක් විතර හම්බෙන්නේ. හරි? දෙකට බෙදලා ඒක හරි. පුළුවන් කරගන්න. පුළුවන්. මේ පොඩි කෑලි ටිකක් හදලා පුළුවන්. ඊළඟට ආයෙ තව එකක් කියලා දෙනවා මේ පරිමාණ වර්ගඵලය කියලා දෙනවා. හරි? ඒක ඊගාට කියලා දෙන්න ඉස්සර මේක බලමු. බොහොම පොඩි වෙලාවක් හොයාගත්ත මේ කියලා දෙන්න. හරි බලමුකෝ. මධ්‍යගයට කරන්නේ මේ දෙන්න එකතු කරලා දෙකට බෙදලා. 40 50 එකතු කරාම 90යි 90 දෙකට බෙදුවහම 45යි. අටුකොලේ හදන්න. මේ දෙන්න එකතු කරලා 40යි 50යි එකතු කරන්න 90යි. දැන් 90 බෙදන්න දෙකෙන්. උත්තරයක් එනවා. දෙකෙන් බෙදලා බලන්න. 45යි 50යි 60යි එකතු කරලා 110යි. බෙදුවහම 7ම 110 දෙකට බෙදුවහම 55යි. දැන් හොඳට බලන්න මේක යන්නේ මේ 10 10 මේ 10න් 10නේ යන්නේ. මෙතන ආවෙත් 45 55නේ. ආයි හොයන්න දෙයක් නැහැ. එහෙනම් ඊළඟට එන්නේ 65. මේකට එන්නේ 75. මේකට එන්නේ 85. මේකට එන්නේ 95. හොඳට චෙක් කරලා බලන්න ඕනේ. 10න් 10ට යන්නේ. රටාවල් නැහැ. මේ රටාවෙන් තමයි චෙක් ගන්න තියෙන්නේ. ලේසිය. රටාවල් ගත්තා. ඊට පස්සේ මේ රටාව පාවිච්චි කරලා දැන් මේක හදුවනේ. හදලා මේක පුරවන්න කරන්නේ මේ දෙන්න ගුණ කරලා මෙතන ලියනවා. මේ තීරුවයි x තීරුවයි f තීරුවයි ගුණ කරනවා. ගුණ කරලා ලියනවා. 45 එකෙන් ගුණ කරාම 45යි 55න් ගුණ කරන්නේ 6 5 30යි කියන්නේ තුනක් විතර ආයි 6 5 30යි යන ඉතින් තුනයි ඉතුරු දැක්කද? ඔගේ ගුණ කිරීම තියෙනවා. වීඩියෝ එක නවත්තගෙන මේ ගුණ කර කර බලන්න. හරි? කලින් ගණන් දාලා ඇත්තේ ගණන් ගොඩක් හදපු ළමයි ඉන්නවා. ඔයාලට පුළුවන් ඉතින් කරගන්න. හරි? නොකරපු කෙනෙක් ඉන්නවා නවත්ත සිදු කර කර බලලා ඔබ ගහගන්න. දැන් ඉතින් මේක ගුණ කරන්න. දොස්තරක් 60යි 60න් බිඳුව 6ක් විතර දොස්තරක් 6 72යි 72 ඉතුරු 6යි 78යි. පස්තරක් 5 25න් 5යි දෙකක් විතරයි 35යි 2යි 37යි. හතරවරක් 5 20යි 20න් බිඳුව දෙකක් විතරයි. අටවරක් 4 32යි ඉතුරු 2යි 34යි. හරි? සුළු කිරීම හරිද බලන්න වැරදි නම් කියන්න.
95 වැඩි කරන්න දෙකෙන් 95 වැඩි කරන්න හරි දෙවරක් 5 10යි 10න් ඉන්න එකක් එතනදී පස්වරක් දෙක 18යි අර ඉතුරු එකයි 19. අර ඔය ටික මේක පුරවන ලකුණක් තියෙනවා. මේක කරනවට ලකුණු දෙකක් තියෙනවා. හරි ඊළඟට මේ යටින් මේක එකතුව දාන්න ඕනේ එකතු කරලා. මේවත් නැහැ. යටින් ඕක එකතුව දාන්න ඕනේ. පේනවනේ එකතු දාමුකෝ. හරි යටින් මේක එකතුව දාන්න. එකතු කරලා යටින් දාන්න. මේ මෙන්න මේක මේව මොකුත් එකතු කරන්නේ නැහැ. මේ x වකුර තියෙන එක නේ ඉන්නේ. එයාම එකතු කරලා යටින් මේකටත් කියනවා. එතකොට f තීරුව එකතු කරනකොට අපි කියනවා සිග්මා f කියලා. එකතු කරලා ගන්න. 1යි 6යි 7යි 12යි 19යි 19ට 5ක් 24යි 24ට 4 28යි 28යි දෙකයි 30යි. මොන උත්තරයක් නැහැ. දැන් මේකත් එකතු කරලා 5යි 5යි 10යි 10යි ඉන්නවා. එකක් ඉතුරුයි. එතන ගම 5යි 8යි 16යි 16යි 7යි කියන 23යි 27යි 36යි 6යි තුනක් ඉතුරුයි 6යි 16 20යි මට ආයෙ මේ උත්තර 2060යි කියලා. එතකොට මේකට කියනවා මේ මේකට අපි කියන්නේ සිග්මා fx කියලා. හරි. ඔය සිග්මා fx කියන එක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මේ කියන කොහෙන්ද? ඒක ලකුණු තියෙනවා. මෙතන හදන්න නේ. හරිද? යන්නේ හොයන්නේ මෙහෙම. අර මෙතන මේ එකතු කරලා උත්තරයක් ආවේ සිග්මා fx කියලා. අන්න ඒක ලියා ගන්න. සිග්මා fx තාපු ගාන බෙදනවා සිග්මා f මේ මෙතන හදන්නේ සිග්මා f කියන බෙදනවා. ඒක කීයදාද වලට ළමයි 2060 ආවනේ සිග්මා fx ඒ ආපු 2060 බෙදන්න 2060 බෙදන්න කාගෙන්ද 30. උත්තරේ එනවා. බිඳුවට බිඳුව ගැදෙනවා. 2060 3ෙන් බෙදන්න ඕනේ. 206 3ෙන් බෙදන්න ඕනේ. ඒක 206 බෙදුවහම 3ෙන් 20ට 6 3ේවා 6යි 6 වරක් 3 18යි අඩු කරා 2යි 26ට 3 වරක් 8යි 8 වරක් 3 24යි අඩු කරා 2යි දැන් ඉවර නෑමනේ. කොහොම අඩු කරාට පස්සේ කරන්නේ මෙතන උඩින් දැන් ගන්න එකක් නෑනේ. උඩින් එකක් තියලා පල්ලෙහාට බිඳුවක් දානවා. හරිද? ඒක 20නේ 20ට 3ේවා තියෙනවා ආයි 6 ආයි 6 වරක් 3 18යි අඩු කරා 2. ඔන්න උත්තරේ ගන්න. ඒ උත්තරයක් වෙනකොට මේ උත්තරේ ලියා ගන්න 76.8.6යි මේක ඕනනම් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටවපුවා වට යන්න කියලා දින වට යන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්නකොට මේක උත්තරේ එන්නේ කීයද? 0.6 නේ මෙතන කියන්නේ. කියන්නේ දැන් 68.5 හරි 6 හරි 7 හරි 8 හරි 9 හරි කියනෝනේ වැඩි එක්කනට යන. ඊළඟට දෙන වැඩි පූර්ණ සංඛ්‍යාව. වැඩි පූර්ණ සංඛ්‍යාව තමයි 69. ඔන්න හදාගන්න. හරි නේද? හරි ළමයි මේ අනිත් එක බලන්න. හරිද? අර FD කියන්නේ ඔගේ FD කිව්වට FD කියලා නෙමෙයි එන්නේ. අපිට එන්නේ උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් මධ්‍යන්නේ ගණනය කිරීම කියලා අපි හදමුකෝ. ඒසි වැඩක් තියෙනවා. FD වගුවෙන් හදන්නේ. එතකොට FD වගුවට ළමයි කලින් වගුවේ තීරු 4ක් තිබුණාට මේකේ තියෙන තීරු 5ක් තියෙනවා. අන්තිකාන්තරයේ මධ්‍යයේ අපගමනයේ සංඛ්‍යාතයේ තව කෙනෙක් ඉන්නවා FD කියලා. එන විදිහ කියලා දෙන්නම්. අන්තිකාන්තරයේ සංකේත නැහැ. මධ්‍යයේ කලින් වගේම x අකුර අපගමනය කියන අලුත් එකක් එනවා. එයාට එන්නේ සිම්පල් D කියලා කියනවා. මතකව ගැන හිතන්න එපා අපගමනයේ D. සංඛ්‍යාතයේ ඔන්න ඔය ටික දෙන්න. හරිද? එනවා. දැන් මේකේ මේ අර කලින් විදියටම ඔයාලට පුළුවන් පන්තිකාන්තරයයි සංඛ්‍යාතය පුරව ගන්න. දැන් ළමයින්ට ප්‍රශ්න නොවේ පිළි මාරු වුණාට කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ ළමයි. හරිද? ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය ඔයාලට මතක ක්‍රමයකට පුළුවන් තියාගන්න. මම ඉතින් අර පන්තිකාන්තරේ මධ්‍යයේ කලින් විදියටම කියලා
මේ දැන් මෙතන අපගමනයක් දාලා සංඛ්‍යාතයේ D කියලා ගත්තා. මේ දෙක මාරු කරලා ගන්න උනත් පුළුවන්. කිසි වැරද්දක් නැහැ. ඔයාලා ඒ වෙලාවට ඔයාලට මතක විදියට කොහොම හරි ගන්න. මේ 5 දෙනා තමයි ඕන. හරිද? ඒ 5 දෙනාගෙන් මේ නමත් එක්ක මතක තියාගන්න කරන වැඩේ මොකක්ද කියලා. මුලින් ওই ටික ආදේශ කරා. කොහොමද තියෙන්නේ? 5 10 10 15 15 20 25 25 30 30 35 40 නෑ 35 40 හරිනේ කොහොමද තියෙන්නේ 10 15 15 20 10 5 10 10 15 15 20 20 25 25 පටන් ගන්න දැන් සංඛ්‍යාවේ සංස්කෘත දුරට වෙන්න තියෙන්නේ 2 3 8 12 7 5 අන්තිමට තියෙනවා මොකද හරිද ඔය ටික දාගෙන තමයි වැඩිට බහි ඊළඟට බොහොම ලස්සනට කලින් වගේ මධ්‍යයගේ පුරවන. ඒතර මේ දෙන්න එකතු කරා 10යි 5යි 15 15 බෙදන්න දෙකට 15 දෙකට බෙදුවාම කීයද 7.5 මෙතන බලන්න කොලයක් කරනවානේ 7යි භාගය 7.5 10යි 15යි එකතු කරා 25 25 දෙකට බෙදලා බලන්න කීයද 12.5 දැන් අල්ලගන්න 7.5 ඉඳලා 12.5 කියන්නේ 5ක එකතු වෙනවානේ එහෙනම් තව 5ක එකතු වෙනවා තමයි ඊළඟ එක නේ 17.5 එහෙනම් තව අල්ලගන්න එහෙනම් මෙතන මේ 7 12 17 ඊළඟට 22.5 ඊළඟට 27.5 32.5 37.5 රටාවල් වලින් හදාගන්න මොකද වෙලාවක් නැහැ ලොකුට නේද කරා ඒක කරලා දෙකට බෙදෙන එක තමයි හරිම කරන්නේ ඉතින් එහාට යනකොට රටාවල් ගන්න හරි ඊට පස්සේ මෙන්න මේකේ තියෙන මේ අපගමනය කියන එකක් හොයන්න ඕනේ අපගමනය හොයන්නේ මෙහෙම අර මේ කියනෝනේ ගානේ මාතපන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන කියලා. සමහර වෙලාවට මාතපන්තිය කියලා දෙනවා. තව සමහර වෙලාවට ඕක මුකුත් නැතුව නිකම්ම ගාන හදන්න දෙන වෙලාවල් තියෙනවා. එතකොට ඒත් අපි කරන්නේ මාතපන්තිය කියන එක තමයි. තව සමහර වෙලාවට අපිට ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම මේ 15 20 එකේ මධ්‍යයගේ ගන්න කියලා. උපකල්පිතයේ විදියට ගන්න කියලා කියනවා. කිව්වොත් කියන එක ගන්නවා. නැත්තම් සාමාන්‍යයෙන් ගන්න. මාතපන්ති මධ්‍යය. මේකේ මාතපන්ති හොයන්න ගන්නවද? මාතපන්ති කියනවායි මේ සංඛ්‍යාත සෙට් එක තියෙන මේ ඉලක්කම් තනි ඉලක්කම් ටික. ඕක වැඩිම ගන්නවා. වැඩිම ගන්න කවුද? 12. 12 කෙලින් තියෙන පන්ති ප්‍රාන්තරයට තමයි මාතපන්තිය කියන්නේ. මෙයාව නෙමෙයි ගන්නෙ. මෙයත් නෙමෙයි ගන්නෙ. අපේ වැඩේට. අපේ වැඩේට අපි ගන්නෙ මෙන්න මේ මධ්‍යය කියන එක. ඔයාලා විභාගෙට කොටු කරන්න ඕන. ඔයාලා රතු පෑනෙන් කොටු කරන්න එපා. ඔයාලා පෑනක් කොටු කරන්න. නැත්නම් පෙන්සිලෙන් කොටු කරන්න. හරිද? කොටු කරලා මේ කොටු කරපු එක ඉස්සරහින් අපගමනට ෂුවර් බිංදුව වෙනවා. මොකද එයා එයාගෙම අඩු කරන්න දෙන්නේ. එයාගෙම අඩු කරාම බිංදුවනේ. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙන්න අඩු කරනවා. හරිද? 17.5යි 22.5යි අඩු කරා. අඩු කරාම උත්තරේ තියෙන වෙනස 5යි. ඒක විතරයි නිය. ඊළඟට මේ කොටු කරපු එකයි මේ අඩු කරා. එතකොට කියන්නේ 12.5යි 22.5 අඩු කරාම 10යි. ඊළඟට මේ දෙන්න අඩු කරා. 15යි. 22.5 අපි කොටු කරපු කෙනා උඩ කට්ටිය පොඩි කට්ටියනේ. එහෙනම් මේ උඩ හැම ඉලක්කමකටම රින ගන්න. හරි. උඩ ඒවට රින දක්වනවා. ඉන්නේ උඩ රින. ඊළඟට මේ දෙන්න අඩු කරා.
මේ දෙන්න කොටු කරපු එච්චරයි මේ. ඒක උත්තරේ 5යි. ඊට මේ දෙන්න අඩු කරා 10යි. ඊට පස්සේ මේ දෙන්න අඩු කරා 15යි. ඒගොල්ලෝ මේ 22.5 ලොකුයිනේ. මේගොල්ලන්ට මුකුත් ලකුණක් දාන්න දෙයක් නෑ. අර කොහොමද දාන්න. ඔන්න ඕලිය. මම මේ ඉතල ගැහුවේ ඔයාලට බලා ගන්න ඈ. ඔයාලා ඉතල ගහන්න ඕනේ නෑ. ඔයාලා වෙන වැඩේ තීරුම් ගත්තා නම් ඇති. ඔයාලා කොටු කරන එක කරන්න ඕන. හරිද? ඊළඟට කරන්න ළමයි මේ FD කියන එකනේ. FD. ඒ කියන්නේ මේ ඩබල් ගුණ කරන්න කියලා. ඉතින් අපි කරන්නේ මේ දෙන්නව ගුණ කරනවා. හරි ලේසියි. බිංදුව කෙලින්ම දාගන්න බිංදුවයි කියන්නේ. ඇයි බිංදුව 12න් ගුණ කරාම බිංදුවනේ නම. ඒක එහෙම ලියන්න. ඊළඟට 15 ගුණ කරන්න දෙකේ. පොළොසර දෙක දිනේ 30යි. මොන 30යිද? ඍණ 30යි. ඇයි ඍණන්නේ ගුණ උනේ? එතන ඍණ 15 වෙනි තිබුණා. නෑ නේ නෑ. ඍණ 30. 10 වැඩි කරන්න තිබුණා. ඊළඟ 10 වරක් 3 30යි. ඍණන්නේ ගුණ කරේ ඍණ 30යි. 5 ගුණ කරන්න ආටේ 8 වරක් 5 40යි. මොන අනේ ඍණ 40. ඔහොම ගුණ කරලා ඊළඟට ධර්මනේ මේගොල්ලෝ 7 වරක් 5 35යි. 10 වරක් 5 50යි. 15 වරක් 5 15 වරක් 3 45යි. ඔන්නෝම ගුණ කරලා ගියා ගන්නවා. ඒගොල්ලෝ ධන ගණන් ඉන්න මේ ටික ධනෙ. හරිද? ඊට පස්සේ කරන්නේ මේ ඍණ ගණන් සෙට් එක වෙනම එකතු කරලා මෙන්න මේ පැත්තේ ලියනවා. පැන්සලෙන් කරත් කමක් නැහැ, පෑනෙන් කරත් කමක් නැහැ ලියනවා. බිංදු 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 බිංදුමයි 3යි 3යි 6යි 6ට 4ක් 10යි. කියලා ඍණ 100. ඇයි ඍණ කට්ටිය එක්කම එකතු කරාම වෙන ඍණ උත්තරය. ඍණ 100 කියලා. දැන් ධන ටික එකතු කරගන්න. 5යි 5යි 10යි 10න් බිංදුව එකක් ඉතුරුයි. මෙයාට දුන්න 4යි 4යි 8යි 8යි 5යි 13යි. කියන්නේ 130යි. හරිද? දැන් මේක ඍණ උත්තරයක් මේක ධන උත්තරයක්නේ. මේ දෙන්න අඩු කරන්න ඕන. අඩු කරලා ලොකු එකේ ලකුණත් එක මෙතන යටින් ලියන්න. එතකොට එන්නේ 130න් 100ක් අඩු කරාම 30යි කියලා. ඒක මෙතන යටින් ලියන්න. මෙයා ධන උත්තරයක් ඉඳලා මේ ලොකු එක්කෙනා ධන හින්දා උත්තරේ දාන්න. අපි මේකට කියන්නේ සිග්මා FD කියලා. හරිද? ඊළඟට කරන්නේ මේ තීරුව එකතුවක් ගන්න. 3යි 5යි 5යි 25යි 40යි. එඩි එකතු කරලා බලන්න 40. ඒකට කියන්නේ සිග්මා F. කලින් කියලා දුන්නා. ඔන්න ඔහොම ලියන්න. හරිද? ඔබ නෑ වගු. වගු හරියට බලන්න. ඊළඟ ටික කරන්න ඉඩ ඕන. අපි දැන් ඊළඟට හදමු මේ ඕකෙන් කොහොමද මධ්‍යගය හොයන්නේ කියලා. හරිද? හරිද ළමයි? මම චුට්ටක් මකනවා. මේ කොටස මකනවා නේ. මේක මකලා මෙතන හදන්න. ඔයාලා වීඩියෝ එක නවත්තලා මේක ලියන්න. හරිද? කරන්නේ මෙන්න මෙහෙම. මෙතන මධ්‍යන්නේ කියන එක හොයන්න තියෙනවා නම් අමුතු ක්‍රමයක්. ඒ ක්‍රමයක මෙන්න මෙහෙම අකුරක් තියෙනවා. A ධන සිග්මා FD බෙදීම සිග්මා F කියලා. A කියලා කියන්නේ මේ කොටු කරපු කෙනා. කවුද? 22.5. ඒ කියන්නේ ඒකට උපකල්පිත මධ්‍යයි. මොකද කියන්නේ උපකල්පිත මධ්‍යයි. මොකට එකතු වෙනවා සිග්මා FD. මේ කියන්නේ බෙදනවා 40. දැක්කද? මෙයාගෙන් බෙදලා ගන්නවා. මෙතන නම් මේක පොඩි මේක ටිකක් ලොකු උත්තරයක්. ඒක ගණන් එනනේ. කවල්ලාට ඉතින් මෙයා ලොකුයි මෙයා පොඩි වෙන්න පුළුවන්. මේ වගුවේදී. අර වගුවේ නම් ගොඩක් වෙලාවට මේ පැත්තට එන්න හැමදෙස්සම ලොකු උත්තර මෙහෙට පොඩි උත්තරයක්. මේක එහෙම නැහැ. මේකේ කේක් ගණන් එන මොකද අරගෙන දෙන්නේ කියන්නේ. ඕන නෑ. ලියාගත්තාම සමහර ළමයි කරන්නේ මෙහෙට මෙහෙ කපනවා. එහෙම කපන්න බැහැ. හරිද? මුලින් බෙදලා ඉන්නවා. බෙදලා එන උත්තරේ තමයි මේකට එකතු කරන්නේ. හරිද? ඒක තමයි කරන්නේ. මම මුලින් කරන්නේ මේ ඕන මේ බිඳු මේකම ගාන උඩට කපා ගන්න පුළුවන්. එතකොට
3 බෙදමු 4. 3ට 4 වනේ. මොකෝ කරන්නේ? උඩින් එන බිඳුවක් තාම නැත්තම්. 4 වරක් බිඳුවකින් අඩු කරලා 3 පල්ලෙහාට ගන්න. දැන් මොකක් හරි ගන්නවා. ගන්න එක නැත්තම් කරන්නේ මෙතන උඩින් දශම පිටක් තියලා පල්ලෙහාට බිඳුවක් ගන්න. 30ට 4 ඒවා කීයද? 7. 4 වරක් 7 කීයක් එනවා? 28යි. මේ දෙන්න අඩු කරනවා. 2යි. දැන් පිට තිබ්බට පස්සේ තව තිත් තියන්නේ. අපිට පිට තිබ්බට පස්සේ තව බිඳුව එක බිඳුව ගන්න පල්ලෙහාට හැමතිස්සෙම ගන්න පුළුවන්. ඔන්න තව බිඳුවක් දාගන්න. 20යි. 20ට 4 ඒවා 5යි. 4 වරක් 5 20යි අඩු කරාම බිඳුව. අවුලන්නේ උත්තරයක් කියලා 0.75 කියලා. මම දැන් කරන්නේ 27යි 22.5ට එකතු කරනවා මෙතන ආපු 0.75. මේ දෙන්න එකතු කරාම උත්තරය හරිද? ඔන්න කියවන්න දැස්සා. මෙහෙම ගියෝනේ. ඒ උත්තරේ ගන්න මෙහෙම. මේ දෙන්න එකතු කරනවා. එකතු කරලා පෙන්නන්නම් එකතු කරන්නේ මෙහෙම 22.5යි 0.75 වෙන මෙහෙම ලියන්න. හරි? පහ මෙහෙට කරලා ලිව්වොත් වැරදි. මෙතන මුකුත් නැහැ. මෙතන බිඳුව තියෙන්නේ. දශම 5 කියනකොට දශම දෙකව තමයි 5 තියෙන්නේ. එහෙනම් මෙහෙට මොන හරි ඕන නම් බිඳුවක් දාගන්න. දැන් 0.5 එකතු කරා 5යි 5යි 7යි එකතු කරා 12යි 12යි එකක් ඉතුරු මේක මෙහෙට යනවා. තිත යටින් තිත එනවා. 1යි 2යි 3යි 2 5යි. මොනුත් 23.25. හරිද? 23.25 විතරේ. මේකත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කිව්වොත් මෙතන තියෙන මේ පළවෙනි ඉච්චරා ගැන විතරයි බලන්නේ. මේකෙන් වැඩක් නෑ. මෙතන තියෙන්නේ දෙකනේ. ඒ කියන්නේ පහට වඩා අඩු ගාණක් නේ. එහෙනම් මේ කියන උත්තරේ තමයි උත්තරේ. උත්තරේ 23. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්න කිව්වොත් නැත්තම් උත්තරේට ගන්න මේක. 23.25. ඔන්න ඔය විදිහට හරි. හරි. හරි සරලයි. ওই වීඩියෝ එක දෙතුන් වතාවක් බලලා ලස්සනට ගණන් ටික හදාගන්න.